ඉත්තෑ කන්දේ හුත්තෝ මහානවයන් එක එක දේශපාලන පක්ෂවලට කඩේ යන්නේ නැතුව කාලකන්ණියා. ඔය නැත්තම් දේශපාලනය කරනවා නම් බුද්ධ චීවරේ ගලවලා ගිහින් දේශපාලනය කරපන්. ඉත්තෑ කන්දේ තොට මේ කියන්නේ අමු ගවයා ආගනින් මේක. මහානවයන් ඉස්සරලා මහානවයන්. ඔබ සමාජ සේවය කරන්න කලින් රට හදන්න කලින් මහානවයන්. යුව රජවරු. ඒක නිසා හොඳයි. දෙයියනේ කියලා රට හොඳට යනවා. මේ ගොබ්බියොත් එක්කන රට කරන්නේ. මේ ගොබ්බියොත් එක්කන රට කරන්නේ. මේ ගොබ්බියොත් එක්කන රට කරන්නේ. මං හිතන්නේ වැඩි කල් දුවයි කියලා. පුදුම හිතෙනවා මේ බැලින රොඩු ඒවල තියෙන්නේ. උගත්තු කියලා රොඩු. පොන් කතා කියා ආතල් දිදී වරේලා පන්සලට බලා යන්න. ටීවී සරත් අමත් වෙනවා. ටීවී සරත් කියන නිකම් පම්පෝරිගාරණිය මෝඩ. ටීවී සරත් කියන නිකම් පම්පෝරිගාරණිය මෝඩ. ජෙබ්බෝ දන්නේ නැහැ. අනිත් අය ඕන කෙනෙක් දන්නෝ. ජෙබ්බෝ දන්නේ නැහැ. අනිත් අය ඕන කෙනෙක් දන්නෝ. ජෙබ්බෝ දන්නේ නැහැ. අනිත් අය ඕන කෙනෙක් දන්නෝ. අනේ මන් දන්නේ මේ ඉත්තෑ කන්දල වගේ මේ කහකඩයෝ. ඉත්තෑ කන්දේ උඹලා වගේ කහකඩයෝ ඔය රටට සාපයක් බං. රට හොඳට යනවලු. රට හොඳට යනවලු. මේ ගොබ්බියොත් එකද රට කරන්න කියලා. රට හොඳට යනවන යකෝ. පවතින දේශපාලන ක්‍රමවේදී හොඳයිනේ. උඹලානේ ගොබ්බියෝ විපක්ෂේ. ඉත්තෑ කන්දේ ඔය බුද්ධ චීවරයට උඹලා ගැලපෙන්නේ නැහැ. ඔය බුද්ධ චීවරේ ගලවපල්ලා. ඔය බුද්ධ චීවරේ ගලවලි වරලා බුදු සසුනට අගෞරව කරන්න එපා දෙයියන්ගේ නාමයෙන්. බොහොම කාරුණිකව මේ කියන්නේ දෙයියන්ගේ නාමයෙන් බුදු සසුනට නිගරු කරන්න එපා උඹලා. ඔය බුද්ධ චීවරේ ගලවලා ටී-ෂර්ට් එකක් කලිසමක් ගහගෙන වරෙල්ලා පාරට බහැලා දේශපාලනය කරපල්ලා. රාජපක්ෂලා පස්සේ ඵලයල්ලා. මොකද්ද උඹලා කරන අපරාධය රටට? ඔය රටේ හාමුදුරුවෝ කියන්නේ උඹලාද? උඹලා හාමුදුරුවරුද? උඹලා ස්වාමීන් වහන්සේලාද උඹලා? තොපි තරම් අපරාධකාරයෝ. තොපි තරම් බාලවයස්කර ගල් කපනුම් අරාමයා කරනුම් මොනවද බං තොපි නම් මේ රටට සාපයක් මේ රාජපක්ෂ කල්ලියත් එක්ක ලගින මිනී මරණ තොපි නම් රටට සාපයක් ඇත්තරම. ඉත්තකන්දේ ඔය බුද්ධ චීවරයට අගෞරව කරන ඔය බුද්ධ චීවරේ ගලවලා කලිසමකුයි ඩෙනිමකුයි ගහගෙන පාරට බහැලා දේශපාලනය කරපල්ලා. ලැජ්ජයි උඹලා කියන්නේ ලැජ්ජයි. තිත්තයි දැන් බලන් ඉඳලා බලලා ලැජ්ජයි. අපිට පේන්නම් මාධ්‍ය සාකච්ඡා තියන්න නම් එන්න එපා. අනිවාර්යයෙන්ම ඒකට අනිවාර්යයෙන්ම අපි උත්තර දෙනවා. මින් ඉදිරියට. ලැජ්ජයි තොපි කියන ලැජ්ජයි.